good morning මගේ යාළුවෝ හැමෝටම. ඔන්න ඉතින් මේ දවස්වල ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි පැල ටික වේලෙනවා, පැල ටික ටිකක් මැලවිලා වගේ ඔන්න ඔය වගේ කතා ඇහෙනවා හැම පැත්තෙම. ඉතින් පැල වේලෙන්නේ අධික හිරු රශ්මිය මේ දවස්වල හැම පැත්තකටම වගේ තියෙන නිසා. ඉතින් සමහර පැති කීපයකට වගේ වහින පැති තියෙන උනට බහුතරයක්ම දැඩි හිරු රශ්මියක් පවතින පැති තියෙන්නේ. ඉතින් අපි ඒ දෙයට සරිලන විදිහට අපේ පැල ටික තියාගන්න ඕනේ. ඉතින් ගහක් යට තියාගෙන ඉන්න අය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට හොඳට වතුර දාලා වටේ පරිසරය සිසිල් කරලා දවසට දෙපාරක් හරි වතුර දාලා ඒ විදිහට තියාගන්න ඕනේ. ඉතින් නෙට් හවුස් හැමෝටම නැතුව ඇති. පුළුවන් කෙනෙක් ඉන්නෝ නම් මේ දවස්වල ඔයාගේ පැල ආරක්ෂා කරගන්න අවශ්‍යම නම් පොඩි නෙට් කෑල්ලකින් හරි උඩ කොටස උඩට හරි නෙට් එකක් දාලා පැල ටික ආරක්ෂා කරගන්න එක හොඳයි. ඉතින් කොහොමද දවසකට දෙපාරක්වත් වතුර දාගන්න පුළුවන් නම් නිතරම මීඩියා එක වතුර පිරෙන්නේ නෙවෙයි මේ වගේ තෙතමනයකින් පොල් එලි කෑලි උඩ තියෙනවා වේලා ගන්නේ නැතුව තෙතමනයකින් සීතල ගතියකින් තියාගන්න පුළුවන් නම් ඔයාලගේ පැල ටික ආරක්ෂා කරගන්න පුළුවන් වෙනද තියෙනවා වගේම. ඉතින් ඒකට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. විශේෂයෙන් කියන්න ඕනේ කට් කරන එක පුළුවන් තරම් අඩු කරගන්න. ලොකු ගස් කට් කරන්න යන්න එපා. මොකද ඒගොල්ලන්ට දරා ගන්න බෑ. ඒ නිසා පොඩි ගස් කට් කරත් ඒගොල්ලන්ට තෙතමනේ හොඳින් ලබා දෙන්න පුළුවන් නම් විතරක් කට් කරන්න. ඒ දේ තමයි කියන්න තියෙන්නේ. කියන්නේ හොඳින් අපි මීඩියා එක සිසිල් විදිහට තියාගන්න ඕනේ. ඉතින් හරි මීඩියා එක දාන්න ඕනේ. බොරළු ගොඩාක් වැඩි කරගන්න එපා. ලොකු බොරළු කැට දාපුවම බොරළු රත් වෙද්දී ඔයාලගේ පැල ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් පොඩිම සියුම් බොරළු දාලා මාධ්‍ය හදා ගන්න ඕනේ. 1:3ට 1 අනුපාතයට ඒ විදිහට කරොත් ඔයාලගේ මුදල් දීලා ගත්ත පැල ටික හරි පරිස්සමට ලස්සනට වෙනද වගේම තියාගන්න පුළුවන්. ඉතින් ඔන්න මේ පණිවිඩෙත් එක ලස්සන පැකේජ් එකක් අරන් ආවා මටාටත් එක්ක. ඔයාලා දන්නවනේ මටාට කියපුවම හරි ලස්සන මල් දෙන එක්කෙනෙක්, මල් පිරෙන එක්කෙනෙක්. ඔන්න මටාට තියෙනවා හොඳින්ම සීසන් වුණු පැලයක්. පොඩි පැලයක් හදපු එකක්. ඔන්න මල් දෙකක් එක්ක මේ ලස්සන මටාට ප්ලාන්ට් එක තියෙනවා. මේ පැකේජ් එකට ඔන්න ඊට පස්සේ ලොකුම ගහක් තියෙනවා නැනෝ පින්ක් එක්කෙනා. නැනෝ පින්ක් එක්කෙනා ඉන්න නැනෝ රෙඩ් වගේ හරි ලස්සනට මල් එන ලොකු ගහක්. බලන්න එයාගේ පිරිපුන් විදිහට තියෙන එක්කෙනෙක්. මෙයා තමයි පෙලිසිටා. ඩාර්ක් පින්ක් එකෙන් එන පෙලිසිටා මාරම ලස්සන බයි කලර් වෙන ලොකුම මලක් හැදෙන එක්කෙනෙක්. ඔන්න මේ පැකේජ් එකට පෙලිසිටා තියෙද්දී හරි ලස්සන බ්‍රවුන් කලර් එක්කෙනෙක් එන සීඩ් ප්ලාන්ට් එකක්. බලන්නකෝ යාගේ චූටිම පැලයක් හදපු එකක්. මෙන්න මේ වගේ හරි ලස්සනට ප්ලාන්ට් එක නිරෝගීව තියෙනවා. කට් කරගන්නත් පුළුවන් එක්කෙනෙක්. ඊට පස්සේ බලන්නකෝ නිව් බ්ලැක් කොළ වගේම තියෙන බ්ලැක් සීඩ් එක්කෙනෙක්. ඩාර්ක් බ්ලැක් සීඩ් එක්කෙනෙක් පොහොට්ටුවකුත් එක්ක අඩියක් විතර උස ලොකු එක්කෙනෙක්. ඉතින් ඔන්න මේ ප්ලාන්ට් පහ ඔයගොල්ලන්ට ගන්න පුළුවන් 5200කට. මොකද මටාට එක්කෙනෙකුත් තියෙනවා. මටාට මේ වගේ ප්ලාන්ට් එකක් 1500කට වඩා වටිනවා. ඉතින් පැකේජ් එකම ගන්න නිසා ඔන්න 5200කට මේ ලස්සනම පැකේජ් එක වටිනා පැකේජ් එක ගන්න පුළුවන්. කුරිය පහසුකම් තියනවා. එහෙම නැත්නම් ළඟ කෙනෙක් නම් ඇවිල්ලා බලලම ගන්නත් පුළුවන්. පොට් එක පිටින්ම